ජීවිතයක්ම ඉවරයිනේ. දැන් මේ වයසට ගිහිල්ලා ඉන්න අය ඔක්කොම ජීවිතයක්ම ඉවර කරලා නෙවෙයි ඉන්නේ මේක. අර කියන්නේ බෝතලයක් ඉවර කළා කියන්නේ. අරක්කු වෙන්න පුළුවන්, බේත් වෙන්න පුළුවන්, බීම වෙන්න පුළුවන් මොනවා හරි. බෝතලයක් ඉවර කළා කියලා කියන්නේ. ඒ වගේ ජීවිතයක් ඉවර කරලා ඉන්නේ. මාර්ගල උජාරුවෙන් ඉන්නවා. තසුන් හිසින් බුහුමන් ලබාගෙන. දොස් කියනවා නෙමෙයි. නමුත් ඉන්නේ මොකක් කරලාද? උජාරුවට. ජීවිතයක් ඉවර කළා. මොකක් කරලාද? මොකක් කරන්න කියලා ජීවිතය ඉවර වුණේ? අන්න ඒකයි ඊළඟ ප්‍රශ්නේ. ජීවිතයක් ඉවරයි මොකක් කරලාද? කරපු දෙයක් නෑ මේක. ඒ වෙලාවට සයිකොලොජිකලි වැලිව් එකක් ආවා. අන්න ඒක ලබා ගන්න උත්සාහ කළා. මේක නේද ඔබ උජාරුවෙන් ඉන්නේ අපේ ගේ කෝටි 8ක් වටිනවා. ඉතින් ඔබ එහෙම කියනවා කම එහෙම කියන්නේ ඉතින් වෙන මොනවද ඉතින් තියෙන්නේ? මම සතර අපායෙන් නිදහස් වෙමි. ඒක තියනවද? දන්නේ. එහෙම නැත්නම් ඉතින් ඕක තමයි කියන්න තියෙන්නේ. අපේගේ කෝටි 8යි. වාහනේ එකමාරයි. අපේ පුතා යන්නේ ආවල් ඉස්කෝලේ. ඒකට ලක්ෂ 75යි. ඉතින් කියන්නේ ඒ ටිකවත් කියමු. මම බැන්දේ අහවලාගේ දුව. මම කියනවට ඕනනම් මේ එකක්වත් පින්වතුනි අපහාසයට නෙමෙයි කියන්නේ. ඒක ඔබ අවබෝධයි නේද? අපහාසයට නෙමෙයි කියන්නේ කියලා. දැන් අපි මෙතන සභාවෙන් අවසරයි මා මෙතන පැමිණි අපහාස කිරීමටයි කියලා නෙමෙයි දේශනාව පටන් ගත්තේ. භාග්‍යතුන් වහන්සේලාට ආරාධනා කළානේ පටන් ගත්තේ. නේද? නිමන්තයාමි සුගතං භාග්‍යතුන් වහන්සේට ආරාධනා කරා. නිමන්තක කියලා කියන්නේ ආරාධනා කරන කෙනාට. ඒක අපි හැමදේසම දේශනා පටන් ගන්නකොට ඒක කරන්නේ බෑ. මොකද භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ භාග්‍යතුන් වහන්සේ හොයාගත්ත දේ මේ සියල්ල භාග්‍යතුන් වහන්සේ මේ ආරාම විහාර සියලු දේ හැම එකක්ම භාග්‍යතුන් වහන්සේ දානෙට විතරක් ආරාධනා කළා හරියන්නේ නැහැ නේද? එහෙනම් දැන් උන්වහන්සේලාට ආරාධනා කළා දැන් අපහාස කරන්නේ නෙමෙයිනේ හදන්නේ. නමුත් ඔබගේ ජීවිත කතාව ලියන්න පින්ගත. හැබැයි ගෙදර ලනු එහෙම තියාගන්න එපා. කෘමිනාශකේ ඔක්කොම අයින් කළා. ඔබගේ ජීවිත කතාව ලියන්න පටන් ගන්න. එතකොට ඔබට තේරෙයි පින්ගත. මා වයසට ගියේ. ලැබූ කිසිවක් නොවේ. ඒ වෙලාවේ වටනකමක් ආවා. ඒක පන්නගෙන ගිහිල්ලා ගත්තා. ටික දවසකින් වටනකම නැති වුණා. ඒක නෝමල් වුණා. ඊට පස්සේ ඒක අර ගේ පිටිපස්සේ තියෙනනේ පුංචි මොකක්ද මඩුව. මේ හැම කෙනෙක්ගේම වගේ ගේ කුස්සියට පොඩ්ඩක් අල්ලපු ඇටේ. ඒක කුස්සියට පොඩ්ඩක් එහායින් පොඩි මඩුවක් වගේ එකක් තියෙනව නේද සිංහල? තමයි ගේ ඇතුළෙම තියෙනව අයත් ඇති. තියෙනව නේද සිංහල? අන්න ඒකට ගිහිල්ලා බලන්න සිංහලනේ. ඒ කාලවල වල ඔබගේ හිතේ ආපු මානසික වටිනාකම් නිසා පස්සෙන් එලෝලා ගිහිල්ලා ගත්තු දේවල් අද පොළොවට පස් වෙවි යනවා සිංහලනේ. ඔබ අමතක කරන්න එපා. ඔය පොළොවට පස් වෙන්නේ ඔබගේ ජීවිතේ. ඒකයි මේ තරුණ දරුවන්ට කියන්නේ පුතේ ඔය උගුලේ වැටෙන්න එපා කියලා. කියන දේ තේරෙන්නේ නැත්නම් මට කරන්න දෙයක් නැහැ පුතේ. ඔය උගුලේ වැටෙන්න එපා. ඔබ උගුලක්. රිවර්ස් කරන්න බෑ මේ කාටවත්. පුළුවන්ද? අර මඩුවේ තියෙන බඩු ටික දැන් දිදී යන්න තරුණ කමට යන්නයි.
යන්න මතකතු යන්න දේ මඩුවට යන්න ඒක ඇති යම් කාලෙකින් ඉඳලා ගෙදරට ගෙනාව වඩමුට්ටු දෙකේ එක කාලෙ ඒක පුටු සෙටියක් ගෙනාව පුටු සෙටියක් ගෙනාව ඒක යාළුවෙක් ගෙදර ගියාම දැක්ක පුටු සෙටියක් ඒක පුදුම ලස්සන ඒක කීයද මේ අපි ලක්ෂ 5යි එයාද මොකද කරන්නේ කොහොම හරි සල්ලි එකතු කරලා මොනවා හරි කරලා රෝල් ගහලා මොනවා හරි කරලා ඒක ගෙනාව ඒ ගෙනල්ලා අවුරුදු 2 3යි තව ගෙදරකට ගියාම මොකද උනේ එතන අලුත් එකක් ඒක වෙන බ්‍රෑන්ඩ් එකක් කියලා වෙන විදිහක් මේ ඕනේ තරම් ඔබගේ ජීවිතේ වුණා ඊට පස්සේ මොකද කළේ අරක ඒක තමයි එතනින් ගියා අර පිටිපස්සේ තියෙන වයරි තැනකට ගියා ඒක ඊට පස්සේ එතනින් ගියා අර තැනට ඒ කියන්නේ හැම දෙයක්ම යන තැන තියෙන ඒකට පොඩ්ඩක් යහින් තමයි ඔබත් යන්නේ එතන සෝහන තියෙන ආච්චි අම්මගේ සීයාගේ ඔක්කොම තමයි ඔබටත් ඔය ටිකම තමයි ඉස්සරහම ඉන්න පොඩි එකා හම්බුනාට පස්සේ ඉස්සරහම කාමරේ තමයි ඔක්කොම කරලා පොඩි එකා වෙනුවෙන් තියෙන. ඊට පස්සේ ලොකු වෙලාව වුණාට පස්සේ අම්මා තාත්තා දැන් ඉන්නේ ගබඩා කාමරේට පොඩ්ඩක් මෙහා. හවුද නැද්ද? අම්මා තාත්තගේ එතන ඉස්සරහම කාමරේ ගෙදර ලොකු පුතානේ සාමාන්‍යයෙන් ගන්න. මෙහෙම බෙදිලා යනවා. අපේ ගෙදර එහෙම. ඉස්සරහ කාමරේ දීවි ලොකු පුතාගේ. ඊළඟ කාමරේ දීවි පොඩි පුතා. ඊළඟ කාමරේ දීවි දුවගේ. ඊළඟ කාමරේ කියන්නේ කෑම කාමරේට අල්ලපු කාමරේ දෙමාපියන්ගේ. එතනින් එහාට කුස්සිය තියෙන්නේ. දෙමාපිය ඉස්සර ඉන්නේ නැත්තේ කොහෙද? අර ඉස්සරහ කාමරේ. ඒ පවුලේ. මෙහෙම ඇවිදින්න. ඊට පස්සේ කුස්සිය ගාව. ඊට පස්සේ කුස්සියෙන් එළියේ. මොකද දැන් ගොරොත් අදිනවා මැරෙන්න කිට්ටුයි. එහෙනම් වතුර එකක් එහෙම ඉක්මනට ගහලා සුද්ධ කරගන්න බාත්රූම් එකේ කිට්ටුව තමයි දැන් ඉන්නේ. ඊට පස්සේ දැන් කක්ක ගඳ ඉන්න බෑ බලාතේ යාර මඩුව ගාව. ඊට පස්සේ මලා දැන් මඩුවට එහා පැත්තේ. ඒක තමයි කතාව.